ඔව් ඔව් කොහෙද යන්නේ යන්නේ මෙන්න මෙහෙ එන්න පොල්ගම්පල ඇල්ල පැත්තට පොඩි වටයක් දාලෙමු දන්නවද මතුගම ඉඳන්ම කිලෝමීටර් 17යි තියෙන්නේ පොල්ගම්පල ඇල්ලට යනවා නම් ලංකාවේ අපේ මිනිස්සු විතරක් නෙමෙයි විදේශ සංචාරකයෝත් ඇති වෙන්න එනවා කියලා තමයි ගමේ කට්ටිය කිව්වේ. හැබැයි ඉතින් මෙච්චර ළඟ ඉඳලත් අපි නම් පළවෙනි පාට තමයි පොල්ගම්පල ඇල්ලට ගියේ. පොල්ගම්පල ඇල්ල කිව්වට මේකේ හරි නම ඉතින් තඹදොල ඇල්ල. ඔයාලා තඹදොල ඇල්ල බලන්න හරි නාන්න හරි යනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න. මේක රක්ෂිත වනාන්තරයක් හොඳේ. හැබැයි ඉතින් හීතල වතුර ටිකක් නාලා කූල් එකේ ඉන්න නම් නියම තැන. එහෙනම් ඉතින් වෙන්ද වගේ නෙමෙයි. අද අපිත් එක්කම යන් තඹදොල ඇල්ල බලන්න. මෙතෙන්ට එන්නේ කොහොමද පාරවල් වල විස්තර එහෙම අන්තිමට කියන්නම්. එතකන් අපි යන්කෝ ඇල්ල බලන්න. රිදීවිට පාර දිගාවට පස්සේ තඹදොල ඇල්ල ලඟ වෙනකොටම පාකින් ඒරියා තියෙන ගොඩක්ම. ඒ කැමති තැනක ඔයාලා වාහන නවත්තලා පයින් එන පටන් ගන්නකොටම හම්බෙන්නේ ඔන්න ඔය දොල. ඊට පස්සේ ඉතින් මෙන්න මේ යකඩ පාලමුත් යන්න තියෙනවා. අකුල පට. ඔන්න ඉතින් ඒ දණ්ඩ යන්න බය කට්ටියට නම් මේක යන්න අමාරුයි ඈ. නෑ නෑනේ බය වෙන්න දෙයක් නෑ. පොඩි දොල පාරක් තියෙන්නේ. වරු දොල පාර. දොල පාරක්. ඒ මරුනේ යන මාළුත් ඉන්නවා. මේ චීටි. මේ මෙතන. ඔව් මම ආවදනේ. මොකේ ගෑවුණාද? හොදනේ. කොහෙද යන්නේ? අපි යනවා ඇල්ලක් බලන්න. මොකද ඇල්ල? ඇල්ල මොකද්ද? අපි යන්නේ පොල්ගම්පල ඇල්ල බලන්න. මොකද්ද තඹදොල ඇල්ලනේ? ගණන් ගන්න එපා. අපි ඊළඟට ඔය ට්‍රැවල් කරද්දි වීඩියෝ ගන්න හැටි පොඩ්ඩක් ප්‍රැක්ටිස් වුණා. කොහොම හරි විනාඩි 5ක්වත් පයින් එන්න නෑ. මහලොකු දුරක් නෙමෙයි. පයින්ස් කෙලෙත් පහු කරද්දිම තමයි තඹදොල ඇල්ල තියෙන්නේ. ඔන්න අපි එහෙනම් තැනට ආවා. ඇල්ල ගැන සම්පූර්ණ විස්තරය කියන්නම්. පොඩ්ඩක් මේ තප්පර 20ක් බලන්නකෝ. මතකයිනේ අපි කිව්වා ලංකාවේ අඩු මූලික ගෙවීමක් කරලා බජාජ් බයික් එකක් ගෙදර අරන් යන්න පුළුවන්. එකම තැන තියෙන්නේ පැලවත්තේ. අන්න ඒ ගැන තමයි මේ පුංචි මතක් කිරීම. ඔයා හරි ඔයාගේ යාළුවෙක් හරි අලුතෙන් බයික් එකක් ගන්න ඉන්නවා නම් නැත්නම් පැදවු බයික් එක දීලා අලුතෙන් බයික් එකක් ගන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම යන්න ඕන තැන තමයි පැලවත්තේ GSS Auto එක. CT100 Platina Discovery Chetak scooter ඒ විතරක් නෙමෙයි. කොල්ලෝ ලංකාවේ හැමතැනම හොයන KTM Duke 160 250 බයික් හිතේ තියෙන මේ ඕනම එකක් ගන්න පුළුවන්. දැම්ම කෝල්ලයක් දීලා බලන්නකෝ. නැත්නම් පැලවත්තේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා හරි මේකත් යන්නේ හොස්පිටල් එක ඉස්සරහා හරි තියෙන GSS Auto එකට යන්න. ඔන්න එහෙනම් ඉතින් අපි ආයන් තඹදොල ඇල්ල පැත්තේ මතුගම ඉඳන් විනාඩි 20න් 30න් එන්න පුළුවන් තැනක මේ වගේ ලස්සන ඇල්ලක් තියෙනවා කිව්වහම නේද? ඔන්න අපි යනකොට පොරිජන්ස්ලා වගේ උත් ඇවිල්ලා හිටියා. හැබැයි ඉතින් තඹදොල ඇල්ල ගාව ලොකු ඉඩ ගඩනක් නැහැ. ඒ වුණාට තියෙන ටික මාර ලස්සනයි හොඳේ. බොරු කියන්න ඕනේ නැහැ නේ ඉතින්. අපි නම් ගියාට නෑවේ නෑ. මොකද දන්නවද? අපි තව ගමනක් යන ගමන් තමයි මේ තඹදොල ඇල්ල බලන්න ගියේ. අපේ සුදු බෝල් නම් ඉතින් ටික වෙලාවක් දොලේ බහලා හිටියා. ඔන්න ඒ අතර යාළු දෙන්නෙකුත් ආවා. දන්නවද? අපි මේ වීඩියෝ එක කරේ වෙනදා ලොකේෂන් එකට ගිහිල්ලා කරනවට වඩා පොඩ්ඩක් වෙනස් විදියට. අවුලක් නෑ නේද? එහෙනම් ඉතින් නාන්නෙත් නැති හින්දා වැඩි වෙලා ඉන්න ඕනේ නෑ නේ. ඔන්න අපි එන්න ආවා. දැක්ක නේද ප්ලාස්ටික් බෝතල්, වීදුරු බෝතල්, තව ඊටි කොල්ලාර හිමේ දාලා තියෙන විදිය? ඔයාලා නම් ආයෙත් ඒව අරගෙන එන්න මතක ඇතුව. එහෙනම් ඉතින් දැන් කියන්න තඹදොල ඇල්ලට එන්නේ කොහොමද කියලා. බෙල්ලන පැත්තේ ඉඳන් ඇවිල්ලා පොල්ගම්පල හන්දියෙන් වමට හැරිලා චුට්ටක් ඉස්සරහට යනකොට තමයි තඹදොල ඇල්ල තියෙන්නේ. පොල්ගම්පල හන්දියේ ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි පාර. මතුගම ඉඳන් පැලවත්ත පාරේ ආවට පස්සේ මෙන්න මෙතනින් හැරිලා පොල්ගම්පලට ගිහිල්ලා පොල්ගම්පලින් කෙලින් පාර යන්න ඕන. තවත් පාරක් තියෙනවා. ඔයා පැලවත්ත පැත්තේ ඉඳන් එනවා නම් අරුණ පැක්ටේරිය පහුවෙලා දකුණු අත පැත්තට තියෙන මෙන්න මේ පාරේ තමයි යන්න ඕන. මෙන්න මේ පාර තමයි කුරුපිට පාර. බදුරුලිය පැත්තේ ඉඳන් එද්දි මාවත වත්තෙන් වමට දාලා තමයි මේ පාර එන්න තියෙන්නේ. මේ පාර නම් ඉතින් මාරම ලස්සන පාරක්. පේනවනේ වෙල්ලාය එහෙමනේ. මේ වගේම ලස්සන සුන්දර පාරක් තමයි බෙල්ලන ඉඳන් පොල්ගම්පලට එන පාර. අපි වෙලාවක ඒ පාරෙත් වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. මේ වීඩියෝ එක බලලා ඔයාලත් පොල්ගම්පල ඇල්ලේ නැත්නම් තඹදොල ඇල්ලේ නාන්න හරි බලන්න හරි යනවා නම් ගොඩක්ම පරිස්සම් වෙන්න. මොකද ගමේ අය කිව්ව දෙයක් තමයි මේක පොඩ්ඩක් ගැඹුරයි. ඒක නිසා දන්නේ නැති දෙතුන් දෙනෙක් ගිල්ල මැරුණා කියලා. ඒක නිසා ඔයාලත් පරිස්සමින් හොඳද? අනික තමයි මෙතෙන්ට යනකොට පොලිතින් ප්ලාස්ටික් වීදුරු බෝතල් අරන් යනවා නම් අනිවාර්යයෙන් මේවා ආයි අරගෙන එන්න. මේ දැන් අපි හැරෙන්නේ රිදීවිට පාරට. අපි ආවේ බදුරුලිය පැත්තෙන් යන්නේ. ඒක නිසා වමට හරවලා තමයි එතනින් යන්න තියෙන්නේ. ඒ පාර දිගේ චුට්ටක් දුර එනකොට ඔන්න ඔය වගේ පාර දෙපැත්තෙම තියෙනවා පාකින්. එහෙනම් ඉතින් ඔන්න ඔයාලව අපි පොල්ගම්පල ඇල්ලටත් එක්කන් ආවනේ. හිතන දේ කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව මේක සේව් කරලා තියාගන්න. පුළුවන් කට්ටිය ෂෙයා කරන්න.